වඩ ශ්‍රී ලංකන් ට්‍රේඩර්ස් කොහොමද වීක්ලි ඇනලිසිස් එක පටන් ගන්න යන ඉක්මනට මම ඔය කට්ටියට කියන්න මොකක්ද එන සතිය මොකක්ද හිතින් පටන් ගන්න සතිය මොකක් වේවිද අනාගතේ මොකක් වේවිද කියන ෆෝකාස්ට් එක වීක්ලි ඇනලයිස් එක টොප් ඩවුන් ඇනලයිස් එක මම ඔය කට්ටියට කියන්න යන්නේ ඉක්මනට මම උච්චර කාලේ ගන්න යන්නේ මට උදව්වක් හැටියට ඔය කට්ටිය මට මගේ channel එක subscribe කරන්න මගේ FB page එක Big Rich Town channel එක subscribe කරන්න like කරන්න comment කරන්න ඒ වගේම මගේ FB page එක Big Rich Town ඒක follow කරන්න මම කිසිම බලාපොරොත්තුවකින් ඔය කට්ටිය මේ ලංකාවේ අයට උදව්වක් වශයෙන් මම මේ දැනුම ලබා දෙන්නේ ඔය කට්ටියගේ ඒ trading journey එක සාර්ථක කරගන්න මේ ලෝකේ හොඳම strategy එක තමයි supply demand strategy එක ඊටම ලේසි පහසුයි ඔලුවකයක් කොහොමද නැති trading strategy එකක් ඔය කට්ටිය හරියට දැනගත්තොත් හොඳට trade කරලා සල්ලි ගන්න පුළුවන් නමුත් මුලදී අවුරුදු මාසක් කීපයක් trading කරන අයට බය වෙන්න එපා අතාරින්න එපා ඔය කට්ටියට පුළුවන් ඒකට අවුරුදු කීපයක් යනවා සල්ලි හොයන්න කියලා හිතන්න එපා ඉගෙන ගන්න ඉස්සල්ලාම supply demand කියන්නේ මොකක්ද කියලා මම කරන දේ ඔය කට්ටිය බලාගෙන දවසින් දවස මම ටිප් එකක් දෙන්නම් ඔය කට්ටියට මොකද්ද කරන්න ඕන නැති කියලා ඒ හින්දා අපි මේ ස්ට්‍රැටජි එක ඔය කට්ටිය ඩෙවලොප් කරගන්න ඔය කට්ටිය මට කාටවත් කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ සිග්නල් වලට නම් පේ කරන්න එපා සිග්නල් වලට ඔය එකක් බොරුවක් ඔය කට්ටිය සල්ලි නාස්ති කරන එක ඉගෙන ගන්න ලැප්ටොප් එක ඉන්ටර්නෙට් විතරයි අපිට අවශ්‍ය වෙන්නේ ඒ නිසා supply demand හොඳින් ඉගෙන ගන්න හොඳින් සල්ලි හොයන්න ඔලුවකයක් කොහොමද නැති trading strategy එක හරි top down analysis මොකද වෙන්නේ කියලා බලමු මේක තමයි investing.com එකට මම ගිහිල්ලා news high impact news මොකක්ද කියලා එන සතිය අපි බලමු Tuesday Monday වල high impact news නෑ December 16 ඉඳන් high impact news තියෙනවා earning report average එක තියෙනවා 1.30ට US London මම trade කරන්නේ London වල England වල ඒ හින්දා London 1.30 වෙද්දි ඔය කට්ටිය ලංකාවේ setup එකට හදා ගන්න ඕනේ මේ ඔක්කොම time frame Asian session, London session, New York session කියලා. හරි නම් පම් ෆ්‍රේම් වල තියෙන high impact news එකක් release වෙනවා Tuesday අඟහරුවාදා S&P Global Manufacturing PMI release වෙනවා employment rate එක release වෙනවා high impact news Tuesday හරිද 1:30 UK time වලින් අනික Wednesday high biggest one of the big impact news එකක් GBP not USD GBP ඔකට British pound trade කරනවා නම් CPI news වෙනවා Wednesday and euro as well crude oil investor 3:00ට UK time වලින් news එක release වෙනවා Thursday high impact news එක CPI news මේක වෙන volatile මේක FOMC එක සමාන high impact news එකක් මේක වෙන volatile වෙනවා Thursday high impact news release වෙනවා CPI news UK time වලින් එකමාරට හරිද මේකත් Philadelphia Fed manufacturing එකත් high impact news එකක් Thursday high impact Paris cement trade කරන්න Thursday 1:30 වෙද්දි හරිද ඒක FOMC එක සමානයි CPI news එක මොකද්ද CPI පොඩ්ඩක් දැනුම ලබා ගන්න news release වෙද්දි කොහොමද හුඟක් අය ට්‍රේඩ් නොකර ඉන්නවා මේ high impact news වලදී. ඒ කට්ටිය කොපයක් තියලා හරි news release වුණාම පැයකට මාකට් එක volatile වෙන්න දීලා ඊට පස්සේ trade decision එක අරන් trade කරන අය ඉන්නවා. ඒක තමයි risk එක අඩු ඉතාමත් හොඳ තීරණයක්. And Friday as well MOM YOA high impact news වෙන 1:30ට. Thursday, Friday high impact market එක volatile වෙනවා සෑහෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ පරිස්සමෙන් trade කරන්න. හරි. මම යනවා DXY
DXY කියන්නේ ඩොලර් ඉන්ඩෙක්ස් එක. ඩොලර් ඉන්ඩෙක්ස් එක high impact all currency වලට මම නිතරම කියන දෙයක් තමයි euro USD, GBP USD, USD JPY ට්‍රේඩ් කරනවා නම් ඕ කට්ටිය අනිවාර්යයෙන්ම ඩොලර් ඉන්ඩෙක්ස් එක බලන්නම ඕනේ. ඩොලර් ඉන්ඩෙක්ස් එක මොකද්ද වෙන්නේ? අනිත් පැත්තට euro USD රියැක්ට් කරනවා. ඒ කියන්නේ correlation pair තමයි අපි කියන්නේ. මේක sell වෙනවද? DXY ඩොලර් ඉන්ඩෙක්ස් එක sell වෙනවද? USD weak strong නෑ. ඒ කියන්නේ euro USD buy වෙනවා. හරිද? මම ගිය සතියේ කිව්වා මෙතන price came to price this is supply zone අතීතයේ supply zone එකක් වෙලා price එක hit වුණා release drop වුණා. නමුත් break වුණා supply become a demand. මේ supply එක break වුණා demand zone එක වුණා. ඒක release වුණා. නමුත් මම ගිය සතියේ කිව්වා buy opportunity එක ආයව මොකද candle කීපයක් daily daily candle එක reject වෙලා තියෙනවා. නමුත් ඒක break වුණා. නම් දැන් price එක ආවා demand zone එකට. මේ daily chart එකේ another demand zone එක. demand zone එකට price එක hit වුණා ගිය සතියේ. මේක තමයි ඇයි මම මෙහෙම ඉරියන්නේ හේතුව තමයි where the price ඉක්මනටම move වෙන්නේ. කොතන ඉඳන්ද කොතෙන්ටද? කොච්චරක් වේගින් price එක move වෙනවද? එතන ඒ කට්ටියගේ demand කියන්නේ high footprint big bank and institutions ලගේ orders release වෙන තැන. මෙතන ඒකට තමයි demand කියන්නේ. ඒ කට්ටිය release වුණාට ඒ කට්ටියගේ පෙළක් orders අරන් නැතුව ඉක්මනට price එක මේ බලන්න කොච්චර high move වෙලාද කියලා උඩටම. තව orders තියෙනවා මෙතන. මේ තව orders තියෙනවා ඒ කට්ටියට ගන්න බැරි වෙච්ච ඒවා. ඒ හින්දා තමයි ඒ බස් එක price එක ආපු ගමන් නම bounce වෙන්නේ. හරිද? උදාහරණයක් විදියට අපි බස් එකක් යනකම් ඉන්නවා කියනකො බස් එකේ සෙනග ඉන්නවා. බස් එකේ ධාරිතාවය වැඩි. බස් එක හෝල්ට් එකේ නවත්තනවා. නවත්තපු ගමන් 3 දිනක් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. අනිත් අය ගන්න බෑ මොකද ඒ තරමට බස් එකේ පිරීලා සෙනග. ඊට පස්සේ බස් එක ඒ 3 දිනක් කරා යන කන්ඩක්ටර් කියනවා මම ඔය කට්ටිය ගන්න බෑ. මේක ධාරිතාවය වැඩි. මේක තමයි මෙහෙම වෙලා තියෙන්නේ. හරිද? මේ බස් එක කියලා හිතන්නකො මේක යනවා මූව් වෙලා. ඊට පස්සේ බස් එක ඊළඟ බස් එක ආපු ගමන්ම තව කට්ටිය ඉතුරුනේ. ඒ කට්ටිය අරන් යනවා. ඒ ගමනාන්තයටම යනවා. ඒ ගමනාන්තයටම යන්නේ නැහැ. අතන කොච්චරද කට්ටිය වැඩි ඒ කට්ටිය තරම් ආපහු එනවා. එක්කෝ මේ ඔක්කොම එතනින් වෙන හෝල්ට් එකේ ඔක්කොමලා බහැලා යන ඊට පස්සේ ඒක බ්‍රේක් කළා උඩට යන්න. එහෙම අදහසක් තමයි මම මේ දලා උදාහරණයක් විදිහට ගත්තේ. හරිද? මම දැන් මේ daily chart එක 4 hour එකට ගිහිල්ලා මම ඔකට පැහැදිලි කරන්නම්. මේ demand zone එක බලන්න price එක මේකට කියන්නේ drop base rally කියන එක. මේ strategy එක supply demand. හරිද? මෙතන drop base වෙලා තියෙනවා rally වෙලා තියෙනවා. drop base rally high price එක high වේගෙන් drop වෙලා තියෙනවා. base එකක් ඇති කරලා නැවතත් උඩට high එකෙන් ගිහලා තියෙනවා. මේ price එක මෙතෙන්ට ආපු ගමන් bounce වෙනවා. මේ බලන්න. දැන් එන සතියේ මම ඔය කට්ටියට කියන්නම් මේක එහෙම තමයි කොහොමද අපි තීරණය ගන්න එන සතියේ ට්‍රේඩින් කරද්දි කියලා. හරිද? මේක හෙට මේක මේක දැන් demand zone එකට ඇවිල්ලා තියෙන්නේ. price එක මෙතෙන්ට එන්නත් පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම යන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්තම් මෙහෙම යන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේක කෙලින්ම මේකත් කඩාගෙන මෙහෙම උඩට යන්න පුළුවන්. හරිද? මේ ඩොලර් ඉන්ඩෙක්ස් එක එන සතියේ high මේ වැඩි chance එකක් තියෙනවා euro USD GBP USD pair
වීක් වෙනවා. ස්ට්‍රෝං එක අඩු වෙන තත්ත්වයක් පෙන්නුක. මොකද ඩිමාන්ඩ් එකට ආවා. සොරි මම කියන්න හදන්නේ USD ස්ට්‍රෝං වෙනවා. මේ ඩිමාන්ඩ් එකට හිට් වුණා. යුරෝ මම පෙන්වන්න යුරෝ USD මොකද වෙන්නේ කියලා එන සතියේ. හරිද? and gold උත් මම පෙන්වන්න මොකද වෙන්නේ කියලා එන සතියේ. මොකද USD එන සතියේ ස්ට්‍රෝං වෙනවා. USD pairs ස්ට්‍රෝං වෙනවා. මොකද ප්‍රයිස් එක හිට් වුණා ඩිමාන්ඩ් සෝන් එකේ. ප්‍රයිස් එක මං කිය විදිහට මෙතෙන්ට මේක ආපහු ඒක තීරණය වෙන්නේ ඒෂියන් සෙෂන් එකේ හරි ලන්ඩන් සෙෂන් එකේ හරි ඕකට ට්‍රේඩින් අයිඩියා එක ගන්න පුළුවන් හෙට සඳුදා ප්‍රයිස් එක මෙතෙන්ට නැවත පුල් බෑක් වෙලා කෙලින්ම මේක මෙතන පොඩ්ඩක් සයිඩ් වේ ගිහිල්ලා මෙතෙන්ටම යන්න පුළුවන්. එන සතියේ බුලිෂ් යුරෝ USD ස්ට්‍රෝං වෙන තත්ත්වයක් තමයි මට පෙන්නුම් කරන්නත් පුළුවන්. එන සතියේ ඔකට යුරෝ USD ට්‍රේඩ් කරනවා නම් සෙල් සයිඩ් එකට බර වැඩි කියන එක තමයි මම කියන්නේ. හරිද? ඔකටට බලන්න පුළුවන් හෙට. හරිද? මේකයි මගේ ට්‍රේඩින් අයිඩියා එක මේක ඩොලර් ඉන්ඩෙක්ස් එක. ඕනේ මම කියන්නේ මේ අහන්න. ඕනේ currency pair euro USD GBP USD USD JPY ට්‍රේඩ් කරනවා නම් ඩොලර් ඉන්ඩෙක්ස් එක අනිවාර්යෙන් බලන්න ඒ කට්ටිය මොකද්ද කරන්න කියලා. ඒකට අනිත් පැත්ත තමයි currency pairs වල වෙන්නේ. මේ ඩොලර් ඉන්ඩෙක්ස් එක ඩිමාන්ඩ් එක හිට් කරා මේක පුල් බෑක් වෙයි හෙට අනිත් එන සතියේ 160ක් 70ක් USD ස්ට්‍රෝං. ඒ කියන්නේ යුරෝ USD සෙල් වෙන තත්ත්වයක් තියෙන. GBP USD සෙල් වෙන තත්ත්වයක් තියෙන. USD JPY බයි වෙන තත්ත්වයක් තියෙන්නේ. gold සෙල් වෙන තත්ත්වයක් තියෙන්නේ. බලමු අපි මම ඒක පෙන්වන්නම් කොහොමද කියලා. නමුත් gold වලට එච්චර දායකත්වයක් 150ක් 60ක් වගේ තමයි ඩොලර් ඉන්ඩෙක්ස් එක බලපාන්නේ. හරිද? මේ ඩොලර් ඉන්ඩෙක්ස් එක. හරිද? මම යන්නම් ඔය කට්ටියට කියලා දෙන්න. යුරෝ USD මොකද වෙන්නේ මම පෙන්වන්න. දැන් මෙතන ඩොලර් ඉන්ඩෙක්ස් එක ඩිමාන්ඩ් වෙලානේ. දැන් යුරෝ USD වෙන්න නැත්තේ සෙල්. හරිද? ඒ හින්දා මම පෙන්වන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මම යන්නම් ටග් ගාලා මම මන්ත්ලි chart එක ගන්නකො top down analysis එකක් කරන්න බෑ. බලන්න. මම ඒක සප්ලයි කොට ඇඳලා පෙන්නන්නව කට්ටිය සප්ලයි එක මම මේවා අයින් කරන්නකෝ පැහැදිලිව පෙන්නන්නව කට්ටිය. මේ monthly chart එක. හරිද? euro USD බලන්න price එක hit වුණා demand supply zone එකේ. මේ බලන්න. මේක where the price coming drastically drop we draw like this, yeah. මේක සප්ලයි මේක තමයි සප්ලයි. ඇයි මම මෙහෙම යා මෙතන මේක තමයි සප්ලයි සෝන් එක. මොකද රැලි බේස් ඩ්‍රොප් කියන ස්ට්‍රැටජි එක. මේකට කියන්නේ drop base rally. හරිද? මේක rally base drop කියන එක. rally වෙලා තියෙනවා. උඩට මේ rally එකක් වගේ උඩට ගිහලා තියෙන base වෙලා drop එක. එතෙන්ට price එක ආපු ගමන් ආයෙ drop වෙනවා. මොකද foot train. මෙතන තව orders තියෙනවා. හරිද? ඒක තමයි supply කියන්නේ. demand exceed supply කියලා තියෙනවා. supply exceed demand කියලා කියනවා. හරිද? අපි දැන් මේක monthly chart එක. so 3 months sorry මේක monthly chart එක. sorry මම 3 months අදලා තිබ්බේ. මේක බලන්න. මේක තමයි rally base වෙලා drop වෙලා තියෙනවා. price එකේ මේ this level එකට hit වෙලා bounce වෙලා තියෙනවා. sell set එකට හැරිලා තියෙනවා. හරිද? මේක supply. හරිද? ඊට පස්සේ මම යනවා monthly chart එක. දැන් ඔය කට්ටියට
මං කියවනේ සෙල් හෙට එන සතිය සෙල් වෙන තත්ත්වයක් තියෙන කියලා මම පෙන්නන්නම් ඒක. දැන් වීක්ලි chart එකට මං තව වීක් එකක් අඩු කරා. ඒ කියන්නේ monthly දැන් weekly මේකට තමයි කියන්නේ top down analyze කියලා. හරිද? දැන් මෙතනක් තියෙනවා. මෙතන මං daily chart එකට ගියොත් ඔයාලට පැහැදිලිව පෙන්නන්න පුළුවන්. price එක hit වෙලා තියෙනවා supply daily chart එකේ. where the price ඉක්මනට drop වෙලා තියෙන එතන තමයි අපි zone එක ඇඳ ගන්න නැත්තේ. හැමතැනම මේ වගේ තියෙන නමුත් ඒක අපි තේරුම් ගන්නට location එක වැදගත්. location එක හරිම වැදගත් supply demand වල. මේ බලන්න මෙතන rally base drop වෙලා තියෙනවා. price එකෙන් bounce වෙනවා. එන සතියේ මේක ටිකක් pull back වෙයි මෙතෙන්ට මේක වෙයි drop වෙනවා. හරිද? මේ බලන්න. rally base වෙලා මේක මෙතෙන්ට අඳින්නත් පුළුවන් අපිට. මොකද මේ ස්පයික් තියෙනවා ස්පයික් වලටම ගන්නත් පුළුවන්. මෙතන කැන්ඩල් එක මේ කැන්ඩල් එකේ මේ කඳ තියෙනවනේ කඳට මෙව්ව කරන්නත් පුළුවන්. ස්පයික් වල ස්පයික් කොහොමද ඇපිය වෙන්නේ පෙන්නුම් කරන්න එතෙන් මේ ඩ්‍රෝ එක ඇඳ ගන්නත් පුළුවන්. හරිද? මේක rally base drop මෙතන supply එන සතියේ price එක මම පෙන්නන්නම්. price එක මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන් ආයි bounce වෙන්න පුළුවන් ටිකක්. මොකද Asian London session එක තමයි තීරණයක් එන්නේ එක්ක නැත්තම් මෙහෙම කෙලින්ම 50% අපි බලන්න 50% මෙතෙන්ට එනවා කියලා කියන්න බෑ. මෙතෙන්ට වෙයි කියලා මේකට මාස දෙක තුනක් යයි. එහෙම වෙන්න කියලා වෙයි අපි 1 to 3 හරි 1 to 2 හරි risk reward එකක් ගන්න ඕනේ. හරිද? මම කියන්නේ මේක trend line එකක් ඇඳ ඔකට trend line එකක් ඇඳලා ඒකට take profit එක apply කරගන්න. හරිද? price එක මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට drop වෙන්නත් පුළුවන්. ඊට පස්සේ එක්ක එහෙම නැත්තම් මෙතන ඉඳන් මෙතෙන්ට drop වෙන්නත් පුළුවන්. මේ 50% drop වෙන්නත් පුළුවන්. 61 drop වෙන්නත් පුළුවන්. හරිද? මෙතන දැන් supply එක ඇවිල්ලා තියෙන්නේ. price එක euro USD sell වෙන වැඩි හරියක් sell වෙන පැත්තකට තමයි තියෙන්නේ. මම ට්‍රේඩ් කරනවා නම් මෙහෙම තිබ්බා stop loss එක above this level මේ level එකේ take profit around here කොහොමද මම පෙන්නන්නම්. trend line එක ඇඳලා මේ හරියට වගේ ගන්න පුළුවන්. එතකොට 1 to එනවා risk reward එක මේ හරියක් වගේ උකටේ දාන්න පුළුවන්. දෙනවා 1 to 3 වගේ දෙනවා risk reward එක. එහෙම නැත්නම් උකටි කෙලින්ම Fibonacci level instrument එක ගත්තා. මෙතෙන්ට දැම්ම මේ 61 එකට ගන්න පුළුවන්. high probability area එකට ගන්න පුළුවන් take profit කරනවා නම්. ඔකට ටිකක් අපහැදිලි ඇති මොකද මේ supply demand හරියට දැනගන්න ඕනේ. මංගේ වීඩියෝ දාද්දි ඔකට්ටිය බලලා අනික් වීඩියෝත් බලලා ඔකට්ටිය වෙනම ඔකට්ටියගේ ස්ට්‍රැටජි එක හදාගන්න. එන්න මං කියන්නේ එන සතියේ euro USD GBP USD sell වෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ price එක මෙහෙම වෙනවා මෙහෙ ආය pull back වෙලා හරි ඕම තත්ත්වයට තමයි මගේ trading idea එක. මේක මොකද supply එක hit වෙලා තියෙන්නේ. හරිද? මේක තමයි euro USD. මං යනවා දැන් bitcoin
බලන්න ලස්සනට මගේ ඔය කට්ටිය මගේ පරණ වීඩියෝ බැලුවා නම් මම කීවා ප්‍රයිස් එක ඩිමාන්ඩ් වෙලා තියෙන්නේ බයි වෙලා තියෙන්නේ බලන්න ප්‍රයිස් එක හිට් වෙලා මේ සති මම ගිය මාසෙද මම දන්නේ නැහැ කීවේ ගිය මාසෙ කීවා බිට්කොයින් බයි වෙනවා කියලා ප්‍රයිස් එක හිට් වුණා ඩිමාන්ඩ් සෝන් එකේ ප්‍රයිස් එක මූව් වෙනවා ලස්සනට හරිද මේක සෙල් කියන්නේ බෙයර් ෆ්ලැග් එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ හරිද ප්‍රයිස් එක මෙතෙන්ට මගේ ටාගට් I'm looking for the sell bitcoin price මෙතෙන්ට මොකද බලන්න මේ මෙතන තියෙන්නේ මේක ක්‍රියාත්මක වෙනවා රැලි මෙතන මේ ස්ට්‍රැටජි එක තමයි රැලි බේස් ඩ්‍රොප් එක රැලි මේක කියන්නේ ඩ්‍රොප් බේස් ඩ්‍රොප් කියන එක ඩ්‍රොප් මේක කන්ටිනියුේෂන් ස්ට්‍රැටජි එක සප්ලයි ඩිමාන්ඩ් වල ඩ්‍රොප් බේස් ඩ්‍රොප් කියන්නේ පයි බලන්න ප්‍රයිස් එකේ හිට් වුණා ඩ්‍රොප් වුණා දැන් මෙතෙන්ට ආපු ගමන් ආයෙ ඩ්‍රොප් වෙනවා මොකද මෙතන අන්ෆිල් ඕඩර්ස් තියෙන්නේ මේව මෙතන මේ හරිය ට්‍රේඩ් කරන්නේ නැහැ මම හේතුව මෙතන ඕඩර්ස් ෆිල් වෙලා තියෙන්නේ බලන්න ඕඩර්ස් ඇවිල්ලා ෆිල් වෙලා මෙතන අන්ෆිල් ඕඩර් මේ ඒක තමයි ප්‍රයිස් එක ඊටම වේගෙන් ඩ්‍රොප් වෙලා තියෙන්නේ හරිද මේ හරිය ට්‍රේඩ් කරන්න යන්න එපා කට්ටිය. කවදාවත් දැන් මෙතෙන්ට බයි එක ඔය කට්ටියට මිස් වුණා නම් ආයි බයි කරන්න එපා. සමහර විට මෙතෙන්ට ආපහු වෙයි, ඇවිල්ලා ආයි බවුන්ස් වෙයි. මේක මං ගිය මාසේ කියපු එක මේ බලන්න හිට් වුණා බවුන්ස් වෙනවා. මේක ආපහු මෙතෙන්ට එන්න පුළුවන් ආපහු. මොකද USD ස්ට්‍රෝං වෙනවා තියෙන්නේ. ඒ නැසන්දි මං කියන්නේ ස්ට්‍රෝං වෙනවා කියලා. එක්ක මේක මෙහෙම නොවෙන්නත් පුළුවන් මේක කෙලින්ම බ්‍රේක් වෙන්න පුළුවන් අපිට කියන්න බෑ මිනිස් නිවුස් හයි ඉම්පැක්ට් රිලීස් නිවුස් ඉවෙන්ට් තියෙනවනේ සතිය මේක බ්‍රේක් වෙන්න පුළුවන් නමුත් මම කියන්නේ මේක බිට්කොයින් ස්ලෝලි හිමින් 50% මෙතෙන්ට ඇවිල්ලා ඩ්‍රොප් වෙනවා කියලා මොකද හයි ඉම්පැක්ට් මට කියන්න පුළුවන් මෙතන සප්ලයි සෝන් එක. අපි මම අටට ඇඳලා පෙන්නන්නම්කෝ. මම ඇඳලා පෙන්නන්නම්. Fibonacci tool එක අරන් මම එච්චර tools පාවිච්චි කරන්නේ volume indicator එකයි volume indicator එකයි trend reversal tool එක වෙන Fibonacci level එක. මම Fibonacci එක ගන්න පෙන්නන්න මේ බලන්න 50% area එක. මේ බලන්න 61%. මේ තුන තමයි high impact area එක. 38.2 5 point and 61.8 කියන්නේ. මේ හරිය මෙතෙන් price එක ආපු ගමන් price එක 180ක් 70ක් drop වෙන සම්භාවිතාවය වැඩි. මොකද ට්‍රේඩින් කියන්නේ අපේ ඇනලයිස් එක අනුව තේින්න ගන්න ගේම් එකක්. හරිද? අපිට කියන්න බෑ කට්ටියන් ඕ කට්ටිය අහනවා අනේ බයි කරන්නද අද සෙල් කරන්න මොකද වෙන්නේ? ඕ කට්ටිය එහෙම කරන්න බෑ. ඕ කට්ටිය ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයාම තීරණයක් ගන්නව නෑ. මම සෙල් කරනවා මම මුකුත් කරන්නේ මගේ ඇනලයිස් එක කියන්නේ බයි කරන්න කියලා මම කවුරුත් කියන එක අහන්නේ මගේ ඇනලයිස් එක මට විශ්වාසයි ඒ තත්ත්වයට ඕ කට්ටිය එන්පත් වෙන්න ඕනේ. හරිද? බිට්කොයින් බිට්කොයින් හිමින් දැන් බයි කරන්නත් එපා සෙල් කරන්නත් එපා මං කියන්නේ සෙල් කරන්නත් එපා බයි කරන්නත් එපා බිට්කොයින් හරිද මම ඔකට මම මේ මෙහෙම වෙන්නේ ඔහොම හිමින් ඔහොම ගිහිල්ලා මේ මෙහෙම ඩ්‍රොප් වෙන්න පුළුවන්. මේක high impact. මේකට කියන්නේ bear flag එක කියලා. bear flag idea එකක් කියලා. bear flag කියලා කියන ඔකට technical analysis කරනවා නම් නිකන් අදහස් technical මම නම් මෙව කරන්නේ මම supply demand trader කෙනෙක්. මෙතෙන්ට ආපු ගමන් drop වෙන. මෙතෙන්ට හරි ගෙවුවම high impact 80ක් 70ක් price එක drop වෙනවාමයි. මේක හිමින් මෙහෙට ආයෙ මෙතෙන්ට එන්න පුළුවන් ආයෙ හිමින් ණයා වගේ මේ තත්ත්වය තමයි මේක තමයි බිට්කොයින් එක වෙන්නේ හරිද
අනාගතයේ සෙල් සයිඩ් එක වැඩි බිට්කොයින් එකේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. හරිද? මේක මම සති ගිය මාසේ ඔය කට්ටියට ප්‍රෙඩික්ට් කරේ ප්‍රයිස් එක ඩිමාන්ඩ් එකට ඇවිල්ලා තියෙන ප්‍රයිස් එක බවුන්ස් වෙනවා කියලා. බවුන්ස් වුණා ලස්සනට. හරිද? මේ බිට්කොයින් එක. ඊළඟට මොකක්ද S&P 500 යන. S&P 500 නම් මෙන්න මේකට කියන්නේ channel එකේ තමයි price එක play වෙන්නේ S&P 500. බලන්න price එක hit වුණා drop වුණා හැමදේම අපි දැනුම ලබා ගන්න ඕනේ. හැම දෙයක් supply demand විතරක් නෙමෙයි හැම දෙයකම trading idea ගද්දී. මොකද high මේක bearish engulfing candle එකක් පෙන්නුම් කරා last Friday sell side එකට වැඩි තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්න මට නම් බලමු 4 hour ගිහිල්ලා මොකද්ද කියන්නේ කියලා. ඔව් මේ තත්ත්වයක් තමයි තියෙන්නේ sell තත්ත්වයට Asian market එකේ හෙට Asian open කරද්දී හරි London open කරද්දී තීරණයක් ගන්න පුළුවන් මේක තව sell කරනවාද කියලා. අපි තව යන්කෝ නමුත් මෙතන price reject කළා නමුත් I'm looking for buy here don't buy here මොකද sell side එක දැන් මේ high volume දීලා තියෙන්නේ sellers ලාගේ බර වැඩි හරිද price එක මෙහෙම වෙන්නත් පුළුවන් මම ඒක පෙන්නන්න ඕන කට්ටියට ඉක්මනට price එක මෙතෙන්ට ගිහිල්ලා මේ area එකට ගිහිල්ලා මෙතෙන්ට මේ supply එක break කරලා තියෙනවා supply become a demand now මෙතන strong area එකක් මේක ඔහොම වෙන්න පුළුවන් මෙතෙන්ට එන්න පුළුවන් ඉතින් දැවිලා කෙලින්ම buy කරන්න පුළුවන් එන ඕන් ওই තත්ත්වය තමයි මොකද මේ area එක high මේකන supply become a demand මේ හරිද මං ඒක අඳින්න පෙන්නන්නේ නැහැ මොකද price එක break වුණා මං එන සතියේ මම කට්ටියට කියනවා කොහෙද demand එක තියෙන්නේ කියලා මෙහි හරිද small time frame එකට ගියොත් ඒක බලා ගන්න පුළුවන් මේ area එක තමයි demand area එක ඇඳලම් පෙන්නන්නකෝ where the price move මේ හරිය මට demand එක පෙන්නන්න කරන්නේ නැත මෙන්න මෙතන මේ හරිය තමයි demand එක පෙන්නුම් කරන්නේ මෙතනත් ඒක තීරණය වෙන්නේ කොච්චරක් sell side එකට බර වැඩි නම් මන්නම් කියන්නේ නැහැ මගේ මොකද data මට කියන්නේ මේක sell side එකට බර හෙට මෙහෙම sell වෙන්න පුළුවන් කියලා buy කරන්නෙත් නැහැ මම sell කරන්නෙත් නැහැ නමුත් sell side එකට බර වැඩි S&P 500 එක මොකද මේ උගක් අය sell වෙන්න හැදුවා ආය bounce වුණා පොඩ්ඩක් complicated S&P 500 එකයි එන්න සෞන්දා දිනේ නිව්යෝක් සෙෂන් එකේ තීරණය ගන්නේ මේක sell වෙනවද buy වෙනවද කියලා ඊට පස්සේ Tuesday ඉඳන් අපිට තීරණයක් ගන්න පුළුවන් පැහැදිලිව buy කරනවා නම් buy sell කරනවා නම් sell කරනවා කියලා. හරි. මම දැන් ඊළඟට යන්නේ ඕ කට්ටිය කැමතිම මම ඊට කලින් යන්නම් oil මම buy කරා නමුත් price එක drop මට හරියට catch කරගන්න බැරි වුණා profit මේ demand එක hit වුණා බලන්න demand එක මම හිතේ මේකත් break කළා උඩට මෙයන් කියලා break even වගේ මට දුන්නේ price එක came back demand zone එකට මම කියන්නේ මේක හෙට දිනේ price එක break වුණා මේක කෙලිම පල්ලට යනවා 61% Fibonacci level එක වගේ මේ තත්ත්වයට පත් වෙනවා මෙතන ඉඳන් මම බලන් ඉන්නේ මේක buy කරන්න මොකද ඕ කට්ටියට මේක වෙන අවස්ථාවක් ඕ කට්ටියට මේ එන හුඟක් කාලෙකින් එන
ඔය කට්ටියට මාසයක් දෙකක් අල්ලන් ඉන්න පුළුවන් මේ ඔයිල් බයි කරොත් එහෙම. දැන් නෙවෙයි බලන්න මේ මම මේ Fibonacci tool එක අරන් තියෙන්නේ මේ. හරිද මෙතෙන්ද ගත්ත high pivot point low pivot point හරිද ඊට පස්සේ මං ගියා ඊළඟ කොහෙද buy orders තියෙන්නේ කියලා 61 point this area එක price එක තාම උඩ තියෙන්නේ price එක තාම මං week chart එකට ගිහලා ඉන්නම්කෝ වෙන්න මේ area එකේ මං buy කරන්න බලාපොරොත්තු වෙන මේ demand zone එක මෙතන demand rally base rally කියන strategy එක මෙන්න මෙතෙන්ට price එක ආපු ගමන් මම buy කරනවා මෙතන අනික තමයි confluence එකක් තියෙනවා 61 point Fibonacci level gold zone එක මේ තියෙන්නේ ඔකට පැහැදිලිව පේන්න 61.5 කියන level එක බලන්න මේ 51 වලදී price එක bounce වෙලා මම පෙන්නන්න මේ price එක මේ area එකේ bounce වෙලා මේ bounce වෙලා ඒකට මොකද 50 Fibonacci වල 51 point 38 point 61 point areas high impact ඒ කට්ටිය bounce වෙනවා මොකද discount හම්බුන ගමන් කට්ටිය buy කරනවා ඒ හින්දා මෙතන demand zone එක තියෙන මම මෙතෙන්ට එනකන් ඉන්නේ ඉවසාගෙන ඉන්නේ මෙතනින් මම buy කරලා මේ weekly chart එක මම hold කරනවා මේ මෙතෙන්ට එනකම් price හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් අනාගතේ දැම්ම හදිස්සි වෙන්න එපා price එක මෙන්න මෙතෙන්ට එනකම් ඉන්න 61 පෙරත් ඕකට පොඩි risk එකක් අරගෙන price එක hold කරන්න පුළුවන් කාර්යදරයක් නැතුව ඕකට එදිනෙදා වැඩ කරිය හැකි මොකද මේක තමයි මගේ target එක මේක හිට break වුණොත් අනිවාර්යයෙන් මේක break කරනවා මේ demand zone එක invalid වෙනවා හරිද මේ bounce වුණා නමුත් bounce එක sellers ගේ strong එක වැඩි ඒ හින්දා මගේ target එක price එක මෙතෙන්ට එනකම් මම pending order දාලා තියෙනවා 61 54.68 වලින් ඊට පස්සේ price එක අල්ලනවා මම උඩටම මෙතන මේ sellers ලගේ මෙතන fill orders තියෙන්නේ unfill orders තියෙන්නේ මේ area එකෙන් උඩ ඒක තමයි supply zone එක වෙන්නේ මේ හරියට price එක මෙතෙන්ට යන්න උඩටම යන්නත් පුළුවන් මේ oil light සල්ලි තියෙනවා ඒ කට්ටියට ආයක කැන්ඩල් එකකින් මේ බලන්න එක කැන්ඩල් එකකින් මේක ඒවා කවර් කරියගේ මේ කැන්ඩල් දෙක තුනකින් මේ ඔක්කොම කවර් වෙලා ඒ හින්දා මේක හොඳ chance එකක් අනාගතේ ඉන්නේ ඔය කට්ටිය buy කරනවා නම් මම alert එකක් දෙන්න මාත් එක touch එකේ හිටියොත් මම buy කරනවා කියලා කියන්නේ එතකොට ඔය කට්ටියත් පොඩි risk එකක් කරගෙන buy කරන්න පුළුවන් මම guarantee කරන්නේ නැහැ මේක trading කියන්නේ guarantee දෙන්න බෑ මොකද experience අනුව යන එක හරිද මේක oil එක ඊට පස්සේ මං gold යන ඔය කට්ටියගේ කැමතිම එකනේ gold රිලෙක්ට් වුණා මගේ supply zone එක ගිය සතියේ මම 4 hour chart එකට යනවා මං කියන්නම් මොකද්ද වෙන්නේ කියලා එන සතියේ හෙට ඉඳන් මොකද බලන්න මේ high volume for the sell side මේ sell පැත්තට high volume එකක් දීලා තියෙනවා හෙට මොකද වෙන්නේ එන සතියේ මොකද වෙන්නේ කියලා මං කියන්නම් හරිද එන සතියේ ඒක තීරණය වෙන්නේ හෙට දිනේදී Asian session එකේ London session එකේ හෙට trade කරන අය හරිද හේතුව මම දාන්නම් price එක මෙතෙන්ට කෙලින්ම යන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා ආයි bounce වෙන්න පුළුවන් ආයි මේ මෙතන කට්ටිය දන්නවා මෙතන sell කළා කියලා දන්නවා ඒක stop loss ගත්තා liquidity sweep එකක් ගත්තා ආයි drop වෙන්න පුළුවන් ආයි drop වුණා මේක drop වෙනවා මේකත් මේ break වෙනවා හරිද මේ idea එක දැන් sellers ලා active නේ මේ ඔකට වෙන high impact news release එකත් එක්කම high volume දීලා තියෙන high volume කියන්නේ
සෑහෙන කොන්ට්‍රැක්ට් සෙල් කොන්ට්‍රැක්ට් තියෙනවා හරිද ඒක උදාහරණයක් මේක විදිහක් කෙලින්ම ඩ්‍රොප් වෙන්න පුළුවන් ඩ්‍රොප් වෙලා හෙට මෙතන ඩිමාන්ඩ් සෝන් එකක් තියෙනවා මම ඩිමාන්ඩ් සෝන් එක ඇඳලා පෙන්නන්න හරිද ආයි බවුන්ස් වෙලා මේකත් බ්‍රේක් වෙලා ආයි මේ සෙල් ඕඩර්ස් අරගෙන ස්ටොප් ලොස් කරලා කට්ටිය රීටේල් ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් අරන් ආයි සෙල් වෙන්න පුළුවන් මේක ක්‍රමයක් හෙට එන සතිය වෙන එහෙම නැත්තම් මේක මෙතන ඉඳන් මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා ප්‍රයිස් එක ඩ්‍රොප් වෙයි ඕනවා මේ ක්‍රම දෙක තමයි වෙන්නේ එන සතියේ මම නම් කියන්නේ මේක බ්‍රේක් වෙයි කියලා ටික කාලයකට මෙතන හුඟක් සෙල් ඕඩර්ස් තියෙනවා සප්ලයි ඒරියා එකේ සෑහෙන සෙල් ඕඩර්ස් තියෙනවා ඒ හින්දා මේ ක්‍රම දෙක තමයි මම හෙට වෙන්නේ මොකද USD ස්ට්‍රෝං වෙන්න යන්නේ USD ස්ට්‍රෝං කියන්නේ ඒකත් බලපාන ගෝල්ඩ් වලට එච්චරම බලපාන්නේ මේ ඉන්ඩෙක්ස් එක ඩොලර් ඉන්ඩෙක්ස් එක හරිද මේ ක්‍රම දෙක තමයි හෙට වෙනවා නම් වෙන්නේ එක්ක මේක මෙතෙන්ටම ඩ්‍රොප් වෙනවා ඩ්‍රොප් වෙලා මේක මෙතෙන්ට ගිහිල්ලා ස්ටොප් ලොස් අරන් ආයි ඩ්‍රොප් වෙනවා ওই දෙක තමයි මේක තමයි ට්‍රේඩින් අයිඩියා එක හෙට තමයි මම සෙල් කරලා තියෙන්නේ මම මෙතන මම කියවනේ ගිය සතියේ මම සෙල් කරනවා කියලා ප්‍රයිස් එක මෙතෙන්ට ආවම ඔය කට්ටිය මම වෙබ්සයිට් වල මම දාලා තිබ්බා මම සෙල් කරලා තියෙන්නේ ප්‍රයිස් එක මෙතෙන්ට ආවා නමුත් ස්ටොප් ලොස් උනේ මගේ ස්ට්‍රැටජි එක මම පෙන්ඩින් ඕඩර් දානවා එච්චරයි ටේක් ප්‍රොෆිට් ගන්නවා එච්චරයි ටේක් ප්‍රොෆිට් ගන්න මේ හරියේදී නමුත් මම looking for a buy මේතනදී මම පෙන්නන්නම් ඇයි කියලා 15 minutes යන්නම් මෙතන සප්ලයි එකක් ක්‍රියාත්මක කරලා තියෙන drop base drop කියන ස්ට්‍රැටජි එක ඇවිල්ලා තියෙන්නේ මේ සප්ලයි සෝන් එක හරිද මේ ක්‍රම දෙක වෙන්න පුළුවන් මෙතන ඩිමාන්ඩ් සෝන් එකක් තියෙනවා I'm looking for the buy මෙතන මේ price එක drop base rally කියන strategy එක තියෙනවා මෙතන ඒ හින්දා මම මේ area එකේ looking for the buy මම උදාහරණයක් පෙන්නන්න කොහොමද මගේ ට්‍රේඩින් අයිඩියා එක දාන්නේ කියලා වැඩිය අල්ලන්නේ නෑ below this level I put the stop loss හරිද මම pending order එක දාලා තියෙන්නේ මම මෙතනින් buy කරලා මේ හරියේ 1 to 6 තියෙනවා 1 to 3 වගේ මේ pivot level low එකට දානවා මෙන්න මගේ idea එක price එක drop වුණොත් හෙට මෙතෙන්ට නමුත් මම නම් කියන්නේ හෙට price එක drop වෙනවා කියලා මොකද supply hit වුණා මෙතන මේක small time frame එකේ price එක කෙලින්ම drop වෙයි කියලා වෙයි කියලා මම පෙන්නන්නම් කියලා ඊට මෙතන මම ඕඩර් එක දාලා තියෙන්නේ මේක දැම්මා ඊට පස්සේ මේක මෙතෙන්ටම ගිහිල්ලා මේ සෙල් ඕඩර්ස් අරන් නැවත ඩ්‍රොප් වෙන්නත් පුළුවන් මෙතන ඉඳන් මේක එසේ මෙතන level එක ගන්න මෙතන really strong level එක මෙතන bounce කොහොම මේ මම මේ කියන්නේ එන සතිය ට්‍රේඩ් කරන විදිය මේ ක්‍රම දෙක තමයි එහෙම නැත්නම් මේක මෙතෙන්ට මෙයයි මෙතෙන්ට ගිහලා මෙතන ඩ්‍රොප් වෙනවා හෙට එන සතිය මම සෙල් කරලා තියෙන්නේ කොහොමද මේකයි මගේ ට්‍රේඩින් අයිඩියා මම මෙතෙන් ප්‍රයිස් එක ආව මම බයි කරන 1 to 3 හරි 1 to 4 හරි මේ ලෙවල් එකට හරි නැවත මම තියෙනවා හරි ඊට පස්සේ ආයෙ මෙතනින්
සෙල් වුණොත් එහෙම මම looking for the sell මේ area එක එහෙම නැත්නම් මෙතෙන්ට sell එක. මේක තමයි මගේ trading idea එක goal. මේක ආයේ top of the iceberg වගේ තමයි. හරිද? මේක තමයි idea එක. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. ඔය කට්ටියට ජය වේවා. ඕන දෙයක් තියෙනවා නම් මට කියන්න. මම කට්ටියට උදව් කරනවා. මට ප්‍රශ්නේ තියෙන වෙලාවක් නෑ. ඔය කට්ටිය supply demand තේරුම් කරලා දෙන්න. මම තේරුම් කරනවා කවදා හරි. නමුත් පොඩ්ඩක් හැමදාම මගේ වීඩියෝ බලලා idea එකක් ගන්න. ඊට පස්සේ practice කරලා. කොහොමද top down analyze එක කරන්නේ monthly target එකේ monthly chart වල කොහොමද supply demand ඒව බලපාන්නේ weekly වලට daily වලට මම ඔක්කොම කියලා දෙන්න. එහෙනම් ජය වේවා. සුබෝදයක් කරනා කළා මට උදව්වක් කරන්න. මම ඔය කට්ටියට මේ උදව්වක් වශයෙන් මම මේ දේ කරන්නේ. මගේ channel එක අනික් අයට ඔය කට්ටිය share කරනවා. ඔගේ Facebook ගිණු වල Big Rich Town subscribe කරන්න කියන්නේ like කරන්න කියන්නේ comment කරන්න මගේ FB page එක Big Rich Town. එහෙනම් ජය වේවා. මට ඔය කට්ටියට ඕන උදව්වක් freely මම කරලා දෙනවා. මට සල්ලි බලාපොරොත්තු වෙන මට කිසි දෙයක් ආව කට්ටියක දැනුම. මොකද හුඟක් අය ට්‍රේඩ් කරන ලංකාවේ හුඟක් අය ට්‍රේඩින් කරනවා හොඳයි ලංකාවේ. තව ඔය කට්ටිය ෂාප් කරගන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ. සප්ලයි ඩිමාන්ඩ් තමයි බෙස්ට් ස්ට්‍රැටජි එක ට්‍රේඩින් වල. හරිද? හරි එහෙනම් ජය වේවා. එහෙනම් කට්ටියට ජය වේවා. සුබ සතියක්.